සුබ දවසක් මගේ යාළුවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි මහා සෑයට. දැන් වෙලාව රාත්‍රී 10 මාර විතර පසු වෙලා තියෙන්නේ. අද අපි ඊටාත්ම වැදගත් පින්කමක් කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඔබට පේන ඇති මේ ජල බවුසර ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා. අද අපි රුවන්වැලි මහා සෑයේ සෑමලුව ජලය යොදාගෙන සෝදන්න තමයි හදන්නේ. මෙයට ඩෙටෝල්, සබන් දියර, සබන් කුඩු වගේ සේදුම් කාරක යොදාගෙන තමයි සෑමලුව හොඳින් සෝදා පිරිසිදු කරන්නේ. ඔබට මේ පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයේ සෑමලුවට ජලය රැගෙන එන ජල නල පද්ධතිය. අපි අද වැඩ පටන් ගන්න යන්නේ රුවන්වැලි මහා සෑයේ උතුරු දොරටුව පැත්තේ ඉඳන්. ඉතින් මේ ජල බවුසර නවත්තලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ දකුණු දොරටුව අභියස. ඔයාලට පේන ඇති මේ නල උස්සගෙන සිටින්නේ මේ ඒ බට එහාට මෙහාට හසුරුවන්න පහසු වෙන නිසා. අපි ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් මේ සෑමලුවට ජලය ඉසින ආකාරය. මේ අවස්ථාවේ නම් බැතිමතුන් 1000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙලා ඉන්නවා. ඔයාලට පේන ඇති දැන් ජලය යොදාගෙන රුවන්වැලි මහා සෑය පිරිසුදු කරන ආකාරය. මේකට කොසු ඉදල් ආදී භාණ්ඩ ගොඩක් මේ බැතිමතුන් රැගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ නම් ඇත්තටම ගොඩක් සුවඳක් එනවා. මොකද මේ දාලා තියෙන තේදුම් කාරක සහ ඩෙටෝල් ආදී දියර වලින් සෝදන නිසා සෑම අලුවම සුවඳයි. ඔයාලට පේනවා ඇති මේ කොසු ඉදල් අරගෙන මේ කුණු පොඩ්ඩක්වත් නැති වෙන්න සම්පූර්ණයෙන්ම හොදලා හරිනවා. මේක ඇත්තටම 10ට කලින් මේ මුළු සෑම අලුවම මේ කොසි යොදාගෙන සම්පූර්ණයෙන්ම අතු ගෑවා. ඒ කියන්නේ දූවිල්ලක්වත් නැති වෙන්න සම්පූර්ණයෙන්ම අතු ගෑවා. ඊට පස්සේ තමයි මේ ජල යොදාගෙන සෝදා හරින්නේ. ඉතින් මේකට ඔයාලට ගොඩක් සම්බන්ධ වෙන්න තියෙන හැකියාව නම් ගොඩක් අඩුයි. මොකද මේ ළඟ නොච්චියගම, රැඹෑව, මිහින්තලය, එතකොට බුලංකුලම ආදී ප්‍රදේශවල ළඟ සිටින කට්ටිය තමයි මේකට මේ ගොඩක්ම සහභාගී වෙලා ඉන්නේ. ඉතින් ඔයාලටත් මේ සෑමලුවේ සිටින මේ ආරක්ෂක අංශ වලින් සහ මේ අදාළ අංශ වලින් දැනගෙන මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒක මාධ්‍යයට මුදා හරින්න නැත්තේ මොකද මේ අවස්ථාව ගැන ගොඩක් මාධ්‍යයට දුන්නොත් එහෙම එන බැතිමතුන් ප්‍රමාණය වැඩි වෙලා මේ වැඩේ හරියට කරගෙන යන්න බැරි වෙනවා. ඒකයි මේ මාධ්‍යයට නොදී ඒක කටකතාවක් වශයෙන් ගිල තමයි ඉක්මනින්ම යොදාගෙන මේ වැඩේ කරන්නේ. ඉතින් මේක ඉතාමත්ම අති දුර්ලභ අවස්ථාවක්. මොකද මේක සාමාන්‍යයෙන් අවුරුද්දකට 3 පාරක් වගේ තමයි කරන්නේ. ඔයාලට අද මේ ඒ අවස්ථාව දැක බලා ගන්න පුළුවන් වුණා. ඔයාලා හොඳින් බලන්න මේ වයසක ළමා, තරුණ, මහලු හැමෝම එක හා සමානව මහන්සි වෙමින් සෑම අලුව සෝදා හරිනවා. ඉතින් ඔයාලට පොසොන් පොය දවසට දකින්න හම්බ වෙන්නේ නැවුම් වූ සෑම අලුවක්. ඉතින් ඔයාලට හැම දිනාටම තෙරුවන් සරණයි. 33 කෝටියක් දෙවි රැකවරණයි.